ලක් වනිතා අභිමානයේ 2026 සම්මාන උළෙලේදී හිමි වුණ තවත් සම්මානයක් අතතිව තමයි ඇය අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔබතුමියගේ නම සහ මේ සම්මානය ගැන අපි කියමු. මගේ නම රුවනි නිමාලි වික්‍රමරත්න. මට මේ සම්මානය හම්බ වෙන්නේ මම කරගෙන යන ජාත්‍යන්තර පාසලක් විශේෂ අවශ්‍යතා දරුවන්ට පාසලක්. ඒ වෙනුවෙන් නායකත්වයේ සම්මානයක් තමයි මට මේ අද හම්බෙලා තියෙන්නේ. විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ එක්ක වැඩ කරනවා කියලා කියන්නේ අපි බොහොම ඉවසීමෙන් කරුණාවන්තව කටයුතු කරන්න ඕනේ. ඉතින් ඔබ ලොකු කැපකිරීමක් කරනවා. ඒ නිසා තමයි මේ සම්මානය ඔබට හම්බ වෙන්න ඇත්තේ. අද දවසේ මේ විදිහට සම්මානයට පාත්‍ර වීම ගැන මොකද හිතෙන්නේ? මට ඇත්තටම මේ සම්මානය ආශිර්වාදයක් හැටියට තමයි මම දකින්නේ. මොකද ඔබ කිව්වා වගේ මේ වගේ පාසලක් දිගටම තනියම කරගෙන යනවා කියන එක ලොකු චැලෙන්ජ් එකක්. ඉතින් ඒ වගේ කරගෙන යන වෙලාවට මේ වගේ අපිව ඇගයීමකට ලක් වුණා කියන එක ඇත්තටම මට ලොකු ආශිර්වාදයක්. ඊළඟ ස්ටෙප් එකකටත් තව යන්න සහ අපි මම යම් හරි දෙයක් කරා කියලා හැඟීමක් මට සැරෙනවා. අවංකවම නිහතමානී ආඩම්බරයක් තියෙනවා. හොඳේ ඔබ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න අර තව දුරටත් පියවරින් පියවර ඉදිරියට යන්න ඔබට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුබ පැතුම් අපෙන්. බොහොම ස්තුතියි.